ඊයේ දිල්ලි වල හිටපු හෝටල් එක තමයි මේක. හෝටල් එක නම් ලස්සනයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා දිල්ලි වල. ගෝල්ඩන් ඔසීස් හෝටල් එකේ තමයි හිටියේ අපි ඊයේ රෑ දිල්ලි වල. මේකේ තමයි ඉන්නේ. හෝටල් එක තට්ටු 3ක් තියෙනවා. ඇතුළ මාරම ලස්සනයි. හෝටල් එක ඇතුළ අපි උදේ කෑම මෙතන ඉඳලා ලිෆ්ට් එකේ තමයි යන්න තියෙන්නේ. තට්ටු 3ක් මම හිතා 4ක් වගේ තියෙනවා. ලස්සනයි හෝටල් එක. හැබැයි මම එළිය පෙන්නන්නම්. එළිය පොඩි ගැටලුවක් තියෙනවා දිල්ලි වල. හැබැයි දිල්ලි වල මෙහෙම ලස්සනට හෝටල් තිබුණාට දිල්ලි නගරයේ මහා ජනාකීර්ණ නගරයක්. මේ දිල්ලි ජනාකීර්ණ නගරේ හෝටල් එක මේ පේන්නේ ලස්සනට. මේ තට්ටු 3 හෝටල් එකක්. නමුත් දිල්ලි නගරයේ පොඩි ගැටලුවක් තියෙනවා. දිල්ලි නගරය ගොඩක් ජනාකීර්ණ හින්දා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඒ තියෙන්නේ හෝටල් එකට එන පාර ඇතුලේ තමයි තියෙන්නේ. හැබැයි මේ 3 ස්ටාර් හෝටල් එකක්. බලන්නකෝ තියෙන විදිහ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මම අනිත් පැත්තෙන් ගිහලා පෙන්නන්න. මෙන්න මෙතන තමයි හෝටල් එක තියෙන්නේ. මේ තට්ටු 1 2 3 4 තට්ටු 4ක බිල්ඩින් එකක්. ඉතින් අපි දිල්ලි නගරේ සංචාරයක් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපේ මිත්‍රෝ දෙන්නත් ඉන්නවා. අපේ ගයිඩුත් ඉන්නවා මෙතන. තමයි අයියේ මොකක්ද අයියා මෙතන විශේෂත්වය? ලස්සනයි හෝටලේ. කෑම්බීම හොඳයි. ඇතුළේ පහසුව හොඳයි. හැබැයි එළිය අපායක් වගේ. මෙයාලගේ ඉන්දියාවෙම එළිය හරි අවුල්. පිරිසුදු භාවයක් නැහැ. හැබැයි ඇතුළ හොඳයි. හරි. එළිය අප්සෙට්. ඒ දිල්ලි වල. හැබැයි මනාලි වල ලස්සනයි නේ. ලස්සනයි. මනාලි වල මනාලියෝ හිටියේ නෑ. මනාලි ලස්සනයි. ඔන්න දිල්ලි වල එළිය. අපි බලමුකෝ ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා දිල්ලි ටවුන් එකේ ඇවිදලා බලමු කොහොමද කියලා. මේ දිල්ලිය වල ටවුන් එක කොහොමද කියලා බලමුකෝ. ඔන්න දිල්ලි ටවුන් එක ඇතුළ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කඩසාප්පු බොහොමයක් තියෙනවා. මේ තේ කඩයක්. දැන් තමයි කඩවල් ඇරෙන්නේ. මේ දිල්ලි නගරය මැදට යන ගමන් මේ කඩසාප්පු ඇතුලේ තියෙනවා. අන්න ඔය විදිහට තමයි දිල්ලි වල පාරේ යන්නේ. යාළුවෙකුත් ඉන්නවනේ. යාළුවෙකුත් ඉන්නවා අපේ. අපේ ගයිඩ් ඔන්න ටවුන්. මොකේද යන්නේ? Where are you going? Where for you? තුන්සියට ගත්තේ මෙහි 100යි. තුන්සියට ගත්තේ මෙහි 100යි සුදු පුතා. ऑटो से जाएगा? ओके. मनाल 20 हो गया. कितनी रहेगा? हां? ऐसे बाहर का तो मेरे को नहीं खाना है. अब मार जाएगा होगा. अरे नो कमाल होता. मनाल भी लगा है ना तो Ada di ira kene kene lagi wae saya ini. Ada di sini kan tuh.
Go. Yes. Please. May I enter? Ali driver. අපි තීරණ කරලා දෙන්නංගා අනේ මේ කියන්නේ kamu ini dia manggil ikan di kayak mana kali ali atas dulu kenapa ini mah ini tuh ya ali satu ali ali kiri mata yuk lari kali tengah ada nanti itu naik out ali driver ini nak kerja lagi mau nih? Ini para pedagang. Abang ini mah, oh ini mah berapa? Pada ini kita video. Pada ini ada nih. Makanan ada lantar pe tunda dia nama kan. Ini orang mengualan. Nah, harganya ini ya. Kamu mana kena harganya berapa? Tapi kan loh. Apa balapan kilo sepatu nih? Baik hatai tidak tidak nih. Kenapa lebih kan kalian? Ini papi yang itu. Kanding kita lagi nih kan lagi. අපි තුන් දෙනා ආයි අපෝ පිළිර මීර වෙලා යන්නේ මේ ආතල් එකේ Fun! Super deal! අපේ guide driver මේ වගේ පන්න එකක් ගන්න පුළුවන් ජිල්ලි වලට ඇවිල්ලා තමයි කෙලින්ම වෙන්නන්නේ නැහැ. ඒ හොඳ වෙන්න විතරයි වෙන්නේ. ඔව් යන්නේ මේ මරණ ඇවිල්ලා තිබ්බා. මෙන්න බෑග් මේ මේවා බඩේ අවුල් තියෙනවා මෙන්න මේ එක එක වෝර්ලෝස් වරාලෝඩයි එක එක ෂොප් තියෙනවා පිස්සු හැදෙනවා මෙන්න විජයගාමන් තියෙනවා මේ ලංකාවේ එක. අර යන විජේගාමන් කොහමද? කොහමද ගිහින් නම් එලකිරි කොහමද කියලා ලංකාවේ ඕගොල්ලන්ට ඇහුණාද විජයගාමන් කියලා එකක් තියෙනවා ලංකාවේ ෂොප් එකක් අන්න අපි එයා කිව්වා අපි දැන් විජයගාමන් තියෙනවා කිව්වට පස්සේ කොහොමද කියලාත් ඇහුවා ගිහලා බලමු ඉස්සරහට दिल्ली මගේ ගාන ඔව් තමයි කඩ අරින්නේ නේ. ඔව්. පාරේ යන්නම 10 12 වෙයි මචං. ඒක තරකට යනකොටම ඉන්න කරේ. බලන්න මේක ළඟ තියෙන පොයින්ට් එක. ඒක බ්ලූටූත් බලද. No. iPhone. No. Be careful from kids, okay? Be careful. Be careful. බස් එක වහගෙන ඉන්න. රන්දුවයි.
वही 6:30 बजे पहुँच गए थे फ्लाइट टाइम 6:40 तो वहाँ वो ले लिए थे क्या बोलते हैं අපි මේ දිල්ලි නගරය මැදින් යන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න ආවේ මේ දිල්ලි ජනග්‍රහණය කොච්චර කියලා හිතන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා මිලියන 36ක්. ලංකාවේ ඉන්නේ මිලියන 25යි ජනග්‍රහණය. හැබැයි ඒ වගේ ජනග්‍රහණයක් මේ දිල්ලි නගරය ආශ්‍රිතව නගර දිල්ලි ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඉතින් මාරම ජනග්‍රහණයක් ඉන්නේ දිල්ලිම. අපිටත් ඇත්තරම මේ ත්‍රිරෝද රථයකින් යන්නේ මේ දිල්ලි නගරයේ මැද්දෙන්. ඒක තමයි හොඳම ක්‍රමය. අපි වාහනේ දාලා ට්‍රීවිල් එකකින් යන්නේ. මොකද මේ ලේසි යන්න ඒකින්ද කාර් වලට අරවට මොනේ ගොඩක් ත්‍රිරෝද රථ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඔකයි තත්ත්වය. පෙන්නන්න මම දිල්ලි නගරය ඔයගොල්ලන්ට. ඒ කියන්නේ පොඩි නගරයක් නන් නෙවෙයි. හිතා ගන්න බැරි නගරයක්. හැම තැනම සෙනඟ, හැම තැනම කඩ. බඩුත් ඒ වගේම තියෙනවා. බඩුත් ඒ වගේම ලාභෙට තියෙනවා. බඩුත් ඒ වගේම ලාභෙට තියෙනවා. ආයි ඉතින් පිටකොටුව කියන්නේ පිටකොටුව එව්වා. පිටකොටුවේ පොඩි තැන්නේ තියෙන්නේ. ඉතින් පිටකොටුව ගැන හිතුවොත් පිටකොටුව වගේ 100 ගුණයක් විතර විශාලයි දිල්ලි නගරය. ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පිටකොටුව ගැන හිතලා මේ දිල්ලි ගැන හිතා ගන්නකො. පාට්ටයි මාරයි. මේ පිස්සු හැදෙනවා දිල්ලි යන්නත්. ඔන්න බලන්නකො. දිල්ලි ටවුන් එක. බස් යනවා. වාහන යනවා. නිව් දිල්ලි එන්ට්‍රි පේනවද ඔයගොල්ලන්ට? මෙතෙන් තමයි නිව් දිල්ලි නගරයට, නව දිල්ලි නගරයට ඇතුල් වෙන්න තියෙන්නේ. ඇහෙනවද වාහන වල ශබ්ද? ඒ තරමට වාහන දූවිලි හැමතැනම. බලන්නකො. මේ පේනවද ඔයගොල්ලන්ට මේ බයිසිකල් නවත්තගෙන ඉන්නේ කට්ටිය එක්කයි යන්න දිල්ලි ටවුන් එකේ. අපි මේ ඉස්සරහට යනවා දිල්ලි පාර දිගේ. මේ පේනවද මේ වගේ පොඩි ෂොප් තියෙන හැමතැනම මේ ත්‍රිරෝද රථ තියෙනවා. බයිසිකල් වල හදලා කට්ටිය යන තැන් තියෙනවා. आज जा रहा हूँ मैं रास्ते में टेंशन
එකතු කරනවා කියන එක. බලනවා ගම. ඊළඟ මිල වැඩියෙන් දෙන්න try කරනවා. ඔව්. ඔය බිස්නස් හදන්නේ. අහු ගමේ එක එක වික්කොත් මන් දෙනවා පොලිසිය. ගන්නේ මගේ වැඩේට මම එපා. පරු වික්කු පරු කියලා හරි වැඩි. ඔව්. කරන්න ඕනේ වැඩේ. ඒක තමයි මිනිස්සුන්ගේ අවස්ථාවේ මේක කරන අරන් යන්නේ. සල්ලි කියලා මචං අරගෙන ගිහිල්ලා අරගෙන පටවලා නැත්තම්. ඔව්. ඒකලා උම්මචං ඒකලා දවස් දෙකක් තුනක් දැන් අපි හොටෙල් නෑ කියලා. මම මේ කරනවා. අපි රුපියල් 5000ට තෙල් ගැහුවා මතකද? ගැහුවනේ. ආ සෙට් එකේ තෙල් වගේ 3 වෙනක් මිනිහට ගැහුවා පාරේ. මිනිස්සු ඊළඟ. ඒකට අඬන බෝටලයක් තියන්නේ. ඔව්. වල්ලට උන්දි ගාවල ලොරි පිටින් තෙල්. මේ වෙලාවට සුත්තල්ලා ගැරල් පහත් කියන්නේ ඉතින් අහම්ලා බලලා ලාම්පට් තමයි මට සෙමියන්නේ. පොදෙව් දිනුවත් පොදෙව් ගියා. ඉන්දියාව ගැර දිනුවත්. ආ නරේන්ද්‍ර මොදි මේ බඩු ගන්නකොට එක්කෙනෙක්ට බඩු අරගෙන ඊළඟ එක්කෙනාට අනුතුමක් දාලා එක්කෙනෙක්ට බඩු අරගෙන ඊළඟට ඊළඟ එක්කෙනාට බඩු ගන්න යා. ආද? ඔව්. යනවා ගත්තොත් ලෝක කොප්පියක්. ඔව් උඹ අනික වාක්‍යයට අපි ෆෝන් වැඩ කරන්නම නැහැ. උඹ ආතරවට යන්නත් එපා අජාන්ට කියන්නේ. හරිද? ගෙල්ල දැක්කම යනවා. ඔව්. අපි තීරවල දතෙන් බැස්සා මෙතනට ඇවිල්ලා මෙන්න තියෙන රේව අතරේ මේ බැස්සා රුපියල් 200ක් ගත්තා ඉන්දියන් රුපියල් බලන්න එයා සල්ලි අරගෙන එයාගේ පර්ස් ටයර් එක වෙන්න ඕනේ ඈ